Welcome everyone. පහුගිය වීඩියෝස් වලින් අපි කතා කරා Microsoft Access පාවිච්චි කරලා කොහොමද අපි database එකක් create කරගන්නේ, database එකක් ඇතුලේ tables create කරගන්නේ, ඒ වගේම relationships create කරගන්නේ සහ relationships වලට referential integrities කොහොමද add කරගන්නේ කියලා. Referential integrities වලට අමතරව cascade delete, cascade update කියන features කොහොමද අපි enable කරගන්නේ කියන දේවල් අපි කතා කරා. ඉතින් Microsoft Access වල අපි ඒ දේවල් කරේ table design view එක නැත්නම් අපේ graphical user interface එක පාවිච්චි කරලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Microsoft Access වල SQL language එක පාවිච්චි කරලා. ඒ කියන්නේ coding කියලා කිව්වොත් මම හරි කියලා මම හිතනවා. මේ SQL language එක පාවිච්චි කරලා කොහොමද tables create කරන්නේ කියලා. ඉතින් tables create කරද්දි මේ SQL language එකේ තියෙන විශේෂත්වයක් තමයි tables create කරද්දිම අපිට පුළුවන් primary key එක විතරක් නෙවෙයි foreign key එකත් add කරගන්න අවශ්‍ය table වලට. ඉතින් මේ පියවරට යන්න කලින් මේ tables create කරන්න යන්න කලින් ඔයාලට පොඩි දේවල් ටිකක් විස්තර කරන්න තියෙනවා. මම ඒක ඔයාලට විස්තර කරලා ඉන්නම්. පළවෙනි කාරණාව තමයි අපි table design view එකේදී පාවිච්චි කරපු data types ඔයාලට මතක නම් මෙන්න මේ විදිහට short text, number, auto number, currency, date time, yes no මේ විදිහට data types අපිට select කරගන්න තමයි drop down list එකකින් අපිට පුළුවන් උනේ graphical user interface එකෙන්. නමුත් SQL language එකට යද්දි මේක ටිකක් වෙනස් වෙනවා. short text, long text කියලා දෙකක් නැහැ. ඔයාලට හම්බ වෙනවා data type එකක් වාචා කියලා. මේ VARCHAR කියන එක අපි pronounce කරනවා වාචා කියලා. ඉතින් මේ වාචා කියන data type එකේදී ඔයාලට පුළුවන් මොකක් හරි field එකක් create කරද්දී text එකක් නැත්නම් number and text නැත්නම් අපි කියනවා alphanumeric කියලා values දෙන්න තියෙන field එකකට වාචා කියන data type එක දීලා ඒකේ length එක ඔයාලටම define කරන්න පුළුවන්. හිතන්න උදාහරණයකට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නමක් හෝ අපි අර කලින් කතා කරපු උදාහරණෙදී නම් පොතක නමක් වගේ දෙයක් ටිකක් දිග දෙයක් නම් අකුරු 100කට වැඩිය හිස් තැනුත් ඇතුළු අකුරු 100කට වැඩිය යයි කියලා ඔයාලට හිතනවා නම් ඔයාලට පුළුවන් මේ variable character නැත්නම් වාචා කියන එකට value එකක් දෙන්න සාමාන්‍යයෙන් 150ක් වගේ මේ brackets ඇතුලේ. ඔයාලට මේක උදාහරණයකින් කරද්දිත් මීට වැඩිය තේරෙයි. නමුත් මම කියන්න හදන්නේ SQL language එකේදී තියෙන data types අපි කලින් graphical user interface එකේදී පාවිච්චි කරපු data types වලට වඩා ටිකක් වෙනස්. අනිත් එක අපිට select කරලා add කරන්න නෙමෙයි තියෙන්නේ. අපිට add කරන්න වෙන්නේ type කරලා. ඉතින් number කියන data type එක වෙනුවට අපි පාවිච්චි කරන්නේ integer කියන format එක. ඉතින් integer කියන එක අපිට SQL language එකේදී shorten form එකකින් පාවිච්චි කරන්න පුළුවන් int කියලා. ඊළඟට auto number ගත්තත් auto increment කියලා එනවා. currency ගත්තම currency කියලා එනවා. ඊළඟට date time කියන එක මෙන්න මේ slash එකක් අපිට graphical user interface එකේ අපේ data type selection වලදී දකින්න හම්බුණත් අපි SQL language එකේ coding කරද්දී date time කියන එක එක තනි වචනයක් විදිහට type කරන්න ඕන වෙනවා. ඒ වගේම තමයි yes no කියන එකත්. ඒ කියන්නේ logical නැත්නම් boolean value කියන එක yes no yes ද no ද කියන එක මෙන්න මේ yes no කියන ආකාරයෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේ දැනුමත් එක්ක අපි බලමු කොහොමද table creation වලට තියෙන basic syntax එක කියලා. මෙන්න මේ syntax එක ඔයාලා ගත්තොත් මෙන්න මේ syntax එක තමයි පාවිච්චි වෙන්නේ table එකක් create කරන්න SQL language එකේ. ඉතින් create table කියන එක මේකේ keyword එකක්. ඔයාලා table එකක් create කරන්න කියලා access එකට කියන්නේ මේ create table කියන keyword එකේ. ඊට පස්සේ තියෙනවා table name. ඔයාලා කැමති table name එකක් type කරන්න පුළුවන්. මේක vary වෙන්න පුළුවන්. ඔයාලගේ table එකෙන් table එකට table name කියන එක vary වෙන්න පුළුවන්. ඊළඟට column name and data type. column name කියලා කියන්නේ ඔයාලා field name කියලා දුන්නු එකම තමයි. column name 1 කියන්නේ field name 1. ඊළඟට data type එක. ඉතින් මෙතනින් අපි බලාගත්තා වගේ හිතන්න ඔයාලට පළවෙනි column එකේ data type එක number එකක් නම් දෙන්න තියෙන්නේ. අපේ අර book ID වගේ එකක number එකක් දුන්නා
වගේ නම් මෙතන ඔයාලට අපි පාවිච්චි කරන්නේ integer කියන int කියන data type එක. එහෙනම් ඔයාලා book id කියලා column name එක දීලා data type එක විදිහට int කියලා type කරන්න ඕනේ. table name එක විදිහට ඔයාලට create table වලට පස්සේ books කියලා table එකේ නම දෙන්න පුළුවන්. ඊළඟට මේ syntax එකේ වැදගත්ම දේ තමයි create table and table name දුන්නට පස්සේ වරහණක් අරින්න ඕනේ ඔයාලා. වරහණක් ඇරලා open a bracket and type these. හරිද? මේ දේවල් type කරන්න වෙන්නේ ඔයාලට ඒ වරහණ ඇතුලේ. හරිද? වරහණක් open කරා ඒක ඇතුලේ columns field names 1 2 3 නැත්නම් column names 1 2 3 විදිහට දීලා ඊට පස්සේ හැම column එකකම ඒක එම column එක අවසාන column එක නෙවෙයි නම් ඔයාගේ table එකේ මතක ඇතිව මෙන්න මේ අගට තියෙන comma එක add කරන්න මතක තියාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ syntax එකේ අවසාන column එක වෙන්න මෙන්න මේ column name 3 කියන එක නිසා එතන comma එකක් දාලා නැහැ. අන්න ඒ comma එකක් නැති එකෙන් තමයි MySQL එක නැත්නම් SQL language එක අඳුරගන්නේ access SQL එකකින් අඳුරගන්නේ මේ තමයි ඔයාලගේ last column එක කියලා. ඉතින් මේ තමයි ඔයාලගේ syntax එක. create table නැත්නම් tables create කරන්න ඕන කරන syntax එක. ඒ වගේම primary key එකක් assign කරන්න. හිතන්න අපි දැන් උදාහරණයකට අපේ library එකේ books කියන නැත්නම් book කියන table එක ගත්තා. මෙන්න මේ උදාහරණය ඔයාලට හොඳට මම හිතනවා හොඳ උදාහරණයක් වෙයි. create table කියන්නේ keyword එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැම table එකක් create කරද්දිම අපිට create table කියන keyword එක පාවිච්චි කරනවා. ඊපස්සේ table name එක book කියලා මෙතන වෙනස් වෙලා තියෙනවා. ඊළඟට වරහණක් open කරා book id කියලා පළවෙනි column name එක නැත්නම් පළවෙනි field name එක දුන්නා. ඊට පස්සේ ඒකේ data type එක assign කරා. ඒක integer. දැන් මෙතන අපි comma එකක් තියන්නේ නැහැ. මොකද අපි මේක primary key එකක් විදිහට assign කරන්න ඕන නිසා. ඉතින් integer කියලා data type එක ඔයාලා දුන්නට පස්සේ comma එකක් නොදා primary key එකට අදාළ වෙන syntax එක තමයි not null primary key කියලා type කරන එක. මේ වචන හතරක් විදිහට. කියන්නේ not හිස් තැනක්, null හිස් තැනක්, primary හිස් තැනක් key කියලා type කරන්න ඕනේ. අපි එතකොට මේ column එකට අදාළ වැඩ ටික මෙතනින් ඉවර කරගන්න. book id, column name, data type එක integer int, not null primary key. not null කියලා කියන්නේ මේක empty වෙන්න බෑ කියලා කියන එකට. ඉතින් primary key කියලා assign කරා. අන්න එතනට අපි comma එකක් දානවා. එහෙනම් මොකද පළවෙනි column එක සම්බන්ධ වැඩ ටික මෙතනින් ඉවරයි. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට පොතේ title එකක්, author ගේ නම, genre එක මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් title එකට මම පාවිච්චි කරලා තියෙන මේ උදාහරණයේදී වාචා කියන data type එක variable character අකුරු 100ක් වෙනකන් type කරන්න පුළුවන්. පොතේ නම අකුරු 100ක් වෙනකන් type කරන්න පුළුවන්. ඊළඟට author ගේ නම ඒ වාචා text එකක් නිසා අකුරු 60ක් දක්වා type කරන්න පුළුවන් කියන එක තමයි මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. මෙතන මට පොඩි අතපසුවීමක් තියෙනවා. මේ author කියන column එකෙන් අන්තිමට comma එකක් දාන්න අමතක වෙලා තියෙනවා. මෙතන ඇත්තටම column එකක් add වෙන්න ඕනේ. sorry comma එකක් add වෙන්න ඕනේ. ඉතින් genre කියන්නේ අපේ last column එක. ඒ නිසා මෙතෙන්ට අපිට comma එකක් add වෙන්න ඕනේ නැහැ. මීට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ foreign key එකක් add කරගන්න විදිය. හිතන්න අපේ දැන් library database එකේ නම් අපි ගත්තම foreign key එකක් තියෙනවා. foreign key එක වෙන්නේ library database එකේ loan id කියන table එකේ foreign key එකක් තියෙනවා. මේකේ තියෙන foreign key එක තමයි අපි book table එකේ දාපු books කියන book id එක. book id එක. book table එකේ book id කියන එක අපි loan table එකේ foreign key එකක් විදිහට add කරනවා. ඉතින් එකක් තමයි මේකේ අපිට data type එක integerම දෙන්න ඕනේ. book id කියන නම ඒ විදිහටම තියෙන්න ඕනේ. අනිත් එක
මෙතන ඉස්සරහින් අපිට not null කියලා ටයිප් කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මේකට data enter කරද්දී මේ book id කියන එක empty තියන්න ගියොත් එයාට error එකක් එනවා. මොකද මේක not null කියන්නේ not null කියන්නේ මෙතන දෙයක් enter නොකර ඉතුරු දේවල් fill කරන්න බෑ කියන එක. ඉතිරි columns ටික මේ table එකේ ඉතිරි columns ටික member name වාචා කියන්නේ text එකේ length එක ඔයාලට වරහන් ඇතුලේ ඒක දෙන්න පුළුවන්. ඊළඟට loan date එක date time විදිහට ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟට foreign key එක assign කරන්න SQL language එකේ වෙනම syntax එකක් තියෙනවා. ඒ syntax එක තමයි මේ ඔයාලට පේනවා නම් මේ bold අකුරු වලින් මම දක්වලා තියෙන්නේ constraint කියලා. කියන්නේ constraint එකක් කියලා කියන්නේ අපි rule එකක් assign කරනවා කියන එක. මේ foreign key එක මේ table එකට assign කිරීම සම්බන්ධව අපි rule එකක් assign කරනවා. ඒ rule එකක් assign කරනවා කියලා කියන තමයි constraint this කියන එක තමයි මේ constraint කියලා කියන්නේ. constraint එකට පස්සේ අපි දානවා මම මෙතන දාලා තියෙනවා foreign key කියන එක කෙටි කරන්නේ FK loan book කියලා නමක්. මේ නම තමයි අපි දාපු නීතියේ නම constraint එකේ නම. මේක ඔයාලට ABC XYZ වගේ ඔයාලා කැමති මොනවා හරි combination එකකින් දෙන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ meaningful නමක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කියනවා මේ නීතිය යටතේ foreign key එකක් තියෙනවා මම දැන් මේ ලියාගෙන යන table එකේ. the foreign key is book id. මේ table එකේ මේ loan කියන table එකේ foreign key එක තමයි book id. references මේ book id කියන එක refer වෙනවා book කියන table එකේ book id කියන column එකට. එහෙනම් මේ constraint foreign key references කියන ඒවා keywords. අනිත් ඒවෙන් කියන්නේ අපිට මොනම හරි table එකක foreign key එකක් create කරන්න ඕන නම් මෙතන constraint එකට දෙන නම ඔයාලට වෙනස් කරන්න පුළුවන්. book id කියන්නේ මේ table එකේ තියෙන foreign key එකේ නම, field එකේ නම. ඊළඟට ඒ foreign key එක කොයි table එකේ කොයි field එකටද refer වෙන්නේ කියලා මේ references කියන වචනෙන් එහා පැත්තේ ඔයාලට ලියන්න පුළුවන්. ඒ ලියද්දී foreign key එක මේ table එකේ foreign key එක වරහන් ඇතුලේ එන්න ඕනේ. ඒ වගේම අනිත් table එකේ foreign key එකේ නමත් අනිත් table එකේ ඒ foreign key එක primary key එක විදිහට තියෙන නම field name එකත් වරහන් ඇතුලේ එන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේ create table එකට අදාළ වරහන close කරන්න ඕනේ. ඊට පස්සේ semicolon එකක් දාන්නත් පුළුවන්. සමහර වෙලාවට සමහර access SQL language එකේ ඔයාලට මේ semicolon එක නොදා වුණත් මේක වැඩ කරන්න පුළුවන්. right. එහෙනම් මේ තමයි ඔයාලට tables create කරන්න SQL language එකෙන් tables create කරන්න ඕන කරන syntax එක. ඉතින් මේ දැනුමත් එක්ක අපි යමු කොහොමද මේ දැනුම පාවිච්චි කරලා ඇත්තටම SQL language එකේ අපි කතා කරපු library database එක SQL language එක පාවිච්චි කරලා හදාගන්නේ ඒ database එකට අදාළ tables ටික කොහොමද හදාගන්නේ කියලා බලන්න. හරි. අපි බලමු අලුතෙන් database එකක් create කරගෙනම අපි යමු SQL language එක පාවිච්චි කරලා tables create කරන්න. එහෙනම් මම මුලින්ම blank database එකක් අරගෙන blank database එකක් create කරගන්නවා. මම මේ table database එක library database කියලා නම් කරනවා. library database SQL කියලා. එතකොට අපි මේ library database එක කලින් හැදුවා. අපි මේ දැන් මේ library database එක හදන්න යන්නේ SQL language එක පාවිච්චි කරලා. එහෙනම් ඒ නම දීලා මම okay කරනවා. location එක තෝරලා ඊට පස්සේ මම create කියලා click කරනවා. ඔයගොල්ලෝ දන්නවා මේ default ඔයාලට එන view එක. මම මේ table එක close කරගන්නවා. close කරගෙන SQL language එකෙන් table එක create කරන්න අපි යන්න ඕනේ query design කියන option එකට. අපි query එකක් විදිහට තමයි SQL language එකෙන් type කරන මේ script එක type කරන්නේ. එහෙනම්
create කියන ටැබ් එකට ගිහිල්ලා queries කියලා group එකක් තියෙනවා. එන්න මෙහෙම queries කියලා group එකක් තියෙනවා create කියන ටැබ් එකේ. නම් මම query design කියන එක ක්ලික් කරනවා. query design කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්පේස් එකක් එනවා මැද්දේ. ඒක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා query design ටැබ් එකක් ඕපන් කරලා නැත්නම් සමහර Microsoft Access version වල design කියලා ටැබ් එකක් ඕපන් වෙලා ඒකේ results කියන group එකේ SQL කියලා මෙන්න මෙතන icon එකක් එනවා. ඔයාලට පුළුවන් මෙතනින් drop down arrow එක ක්ලික් කරලා drop down arrow එක ක්ලික් කරලා SQL කියන එක select කරන්න. ඔව්. ඔයාලට පුළුවන් මේ SQL view කියලා තියෙන තැනින් view කියලා මේ drop down එකක් තියෙනවා නම් drop down එක ක්ලික් කරලා හරි නැත්නම් මෙතනින් හරි SQL view කියන එක ක්ලික් කරලා SQL view එකට යන්න. SQL view එකට ගියාම ඔයාලට ඔයාලා 2016 වලින් below version එකක ඉන්නවා නම් මේ select කියන එක තියෙනවද නැද්ද කියන මට මතක නැහැ. මේ select කියන එක තිබුණොත් ඒක backspace එකෙන් remove කරගන්න. remove කරගෙන ඉවර වෙලා ඔයාලට මතක ඇති මම කියලා දුන්නු syntax එක මතක නැත්නම් මම මේ මගේ presentation එක open කරගන්නම්. මේ තියෙන්නේ ඒ syntax එක. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ create table කියලා අපේ keyword එක තියෙනවා. create table කියන්නේ අපේ keyword එක. ඊට පස්සේ තියෙනවා table name එකක් දෙන්න කියලා. දැන් අපි මේ හදන්නේ අපේ library database එකමනේ. එහෙමනම් අපේ තිබුණේ books කියන table එක. එහෙනම් මම books කියලා type කරගන්නවා. ඊට පස්සේ පේනවා ඇති ඔයාලට මෙතන තියෙනවා වරහණක් open කරන්න කියලා. මේ වරහණ open කරන එකෙන් ඊට මගේ අලුත් SQL එකේ වරහණක් closing bracket එකත් එහෙමම හම්බ වෙනවා. ඒක නිසා මම ඒක remove කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ next line එකේ ඉඳලා අපේ field name එකයි ඊළඟට ඒ field එකට අදාළ කරන data type එකයි assign කරගෙන යන්න. එහෙම බැලුවොත් අපේ book කියන table එකේ පළවෙනි field එක වෙන්නේ book ID. මම caps lock on කරලා නිසා එතන පොඩි mishap එකක් වුණා. එහෙනම් මම book ID කියලා type කරගන්න. මේ තියෙන්නේ මගේ field name එක. ඊට පස්සේ අපිට කියනවා syntax එකේ data type එක දෙන්න කියලා. මේ තියෙන්නේ ඔයාලට syntax එක අමතක නම් මේ තියෙන්නේ data type එක දෙන්න කියලා. data type එක තමයි SQL view එකේදී integer කියන එක. දැන් මම integer කියලා data type එක දෙනවා. මේ syntax එකේ හැටියට හරිනම් අපිට කමා එකක් දාන්න පුළුවන්. නමුත් මම ඔයාලට විස්තර කරා වගේ මේ table එකේ අපිට primary key එකක් assign කරන්න තියෙනවා. primary key එකක් assign කරන syntax එක තමයි not null primary key. එහෙනම් book ID කියන එක මේ table එකේ primary key එක නම් මට පුළුවන් මේක assign කරගන්න not null primary key කියලා. ඊට පස්සේ තමයි අර කමා එක දාන්න පුළුවන්. මේ විදිහට
එහෙනම් primary key එක දුන්නාට පස්සේ මම ඊළඟ field එක assign කරන්න යන්නේ. ඊළඟ field එක තමයි title එක. පොතේ title එක. පොතේ title එක text එකක් විදිහට තමයි එන්නේ. text එක අපිට length එක assign කරන්න පුළුවන් අලුත් අපේ SQL view එකේදී වාචා කියන data type එක පාවිච්චි කරාට පස්සේ මෙන්න මෙහෙම bracket එකක් දාලා කොච්චර අකුරු ප්‍රමාණයක් එනවද කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඒකත් assign කරලා මම කමා එකක් දානවා. මොකද ඒ field එකෙත් මගේ වැඩ ඉවර නිසා. ඊට පස්සේ මම ent එකක් type කරලා ඊළඟ field එක හදන්න යන්නේ. ඊළඟ field එක තමයි author. author කියන්නේ field name එක. ඔයාලට මේ මම පාවිච්චි කරන view එක screen එකේදී පේනවා මදි නම් comment එකක් දාන්න videos වල මම එතකොට ආපහු adjust කරලා ඊළඟ videos වලදී screen එක zoom කරලා මොකක් option එකක් අරගෙන ඔයගලන්ට පේන විදිහට ඒක හදන්න උත්සාහ කරන්න. author කියන එක ඒකත් නමක් නිසා මම වාචා කියන data type එකම දෙනවා. මේකට මම අකුරු 60ක limit එකක් දානවා. මේවා type කරද්දී spelling mistakes කරගන්න එපා. ඒක තමයි ඊළඟ වැදගත් කාරණාව. ඊළඟට genre එක. පොතේ genre එක. genre එක මම දෙනවා වාචා කියලා එකත් අකුරු වලින් type වෙන නිසා ඒකටත් මම අකුරු 60ක් විතර assign කරනවා. මේ field එකකින් පස්සේ මගේ වැඩ කටයුතු ඉවරයි. ඉතින් මම මේ field එකට අන්තිමට කමා එකක් දාන්නේ නැහැ. කමා එකක් දාන්නේ නැතුව මම ඊළඟ පේලියට ගිහිල්ලා අර open කරපු bracket එක close කරලා open කරපු bracket එක close කරගන්න ඕනේ. අපි උඩ අර create table table name එකෙන් පස්සේ වරහණක් open කරා. ඒ වරහණට අදාළ closing bracket එක fields ටික සහ fields ටිකට අදාළ data types assign කරලා මේ වැඩේ ඉවර වුණාට පස්සේ close කරගන්න ඕනේ. semicolon එකක් තියෙනවා. semicolon එකක් තියලා මේ table එක මතක ඇතුව ඔයාලා save කරන්න ඕනේ run කරන්න කලින්. මෙතනින් run දෙන්න එපා. run දෙන්න නැතුව මුලින්ම ගිහිල්ලා file ගිහිල්ලා save object as කියලා එකක් තියෙනවා පරණ version වල නම්. නැත්නම් ඒ save object as එක අලුත් version වල තියෙන save as කියන එක ඇතුලේ. save object as ගිහිල්ලා මෙතනින් save object as කියන එක තෝරලා save as කියලා දෙන්න. ඊට පස්සේ මම මේ query එකක්නේ query එක table එකක් හදන query එකක් books table කියලා මම query එක save කරනවා. query එක save කරාට පස්සේ ඒක කරලා මෙන්න මෙහෙම මගේ queries වලට මෙතනට මේ query එක එනවා. ඊට පස්සේ මට පුළුවන් මේක run කරන්න. run කරාට පස්සේ මෙන්න මෙහෙම books කියලා tables වලටත් මේ මගේ navigation pane එකේ tables යටතට books කියන table එක එනවා. query එකක් මේ හදපු query එක මෙතෙන්ට එනවා. නැත්තම් වෙන්නේ මේ query එක ඔයාලට නැතුව යනවා. query එක නැතුව ගියොත් එහෙම table එක විතරයි තියෙන්නේ. ඔයාලා design view ගියාට ඔයාලට හම්බ වෙන්නේ table design view එක. මෙතන right click කරපුවම design view කියලා එකක් තියෙනවා. ඔයාලට හම්බ වෙන්නේ table design view එක. නමුත් මේ query එක තියෙද්දි ඔයාලට query එක edit කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට තමයි table එකක් හදන්නේ. මේක අපේ main table එක නිසා මම මේකේ foreign key එකක් assign කරේ නැහැ. foreign key එකක් assign කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් අපි බලමු මේ table එකේ වැඩ ඉවරයි. මතක ඇතුව query එක save කරලා ඉන්න ඕනේ save object as ගිහිල්ලා ඊට පස්සේ run කරලා මේ table එක ගන්න ඕනේ මෙතෙන්ට. right. අපි බලමු දැන් මේක මම close කරගන්නවා. ආපහු create query design එතනින් SQL view එකට ගිහිල්ලා මම හදන්න යන්නේ දැන් අපේ loan table එක. එහෙනම් ආපහු අර අපේ keyword එක create table එකක් හදන්න create table කියන keyword එක පාවිච්චි කරන්න ඕනේ. create table කියන keyword එක පාවිච්චි කරලා මම දෙනවා table name එක loan. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අපි කරන්න ඕනේ වරහණක් open කරනවා bracket එකක් open කරනවා bracket එක open කරන්නේ මේ table එකට අදාළ
properties. ඒ කියන්නේ අපි primary key එකක් assign කරනවා නම් foreign key එකක් assign කරනවා නම් fields create කරනවා නම් නැත්නම් fields කියන්නේ මේ table එකේ columns කියලා අපි ඉගෙන ගත්තා. මේ columns create කරනවා නම් නැත්නම් fields create කරනවා නම් ඒවට data assign කරනවා නම් ඒ දේවල් වෙන්නේ මෙන්න මේ open කරන bracket එක ඇතුලේ. එහෙනම් මම type කරගෙන යනවා මගේ loan table එකේ field loan table එකට මුලින්ම එන්නේ loan ID එක. ඒ කියන්නේ loan කරන පොතට අදාළ record එක එන්නේ loan ID එකක් යටතේ. එහෙනම් මම loan ID කියන field name එක දෙනවා. field name එක දීලා මේකේ data type එක විදිහට integer නැත්නම් int කියලා දීලා and මේක primary key එකක් මේ table එකේ. එහෙනම් මේක not null primary key කියලා මම දෙනවා. මම ආයෙත් කියනවා මේවා create කරද්දී මේවා type කරද්දී spelling mistakes හදාගන්න එපා. syntax එකේ තියෙන වචන නැත්නම් keywords පාවිච්චි කරද්දී අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න spelling mistakes හදාගන්න එපා. හරි. not null primary key කියලා දුන්නාට පස්සේ comma එකක් දෙනවා. මොකද ඒ field එකේ වැඩ ඉවරයි. මම ඊළඟ පේලියට යනවා ඊළඟ field එක define කරන්න. book id කියලා මම දාගන්නවා. පළවෙනි table එකේ අපේ primary key එක විදිහට දුන්නු එක මම මෙතන foreign key එක විදිහට දාගන්නවා. ඒකත් integer විදිහට data type එක දෙනවා. මේකත් ඔයාලට ඕන not null කියලා විතරක් දෙන්න පුළුවන්. මේ field එක null කරන්න නැතුව ඉන්න කියලා. but මම එහෙම කරන්නේ නැහැ මෙතනදී. ඊළඟ පේලියට යනවා. මම book id කියන එක දාගත්තේ foreign key එකක් විදිහට විතරයි. මම ඔයාලට පෙන්නන්නම් මේ fields ටික assign කරලා ඉවර වුණාට පස්සේ කොහොමද මේක foreign key එකක් විදිහට assign කරන්නේ කියන එක. ඊළඟට මම type කරගන්නවා ඊළඟ field එක member name library member name. මම අර ඔයාලට කියලා දුන්න විදිහට මේ නම් අතර හිස් තැන් තියන්න එපා. මේවා errors වලට මුල් වෙනවා. ඒ නිසා පුරුද්දක් විදිහට field එකේ නම කොටස් දෙකකට තියෙනවා නම් ඒ කොටස් දෙක අතර එක්ක හිස් තැනක් නොතියා ඉන්න නැත්නම් underscore එකක් හරි type කරගන්න. එහෙනම් මේක වාචා විදිහට මම type කරනවා. මොකද මේක නමක් නිසා characters මම මේකට දෙනවා 60ක් විතර කලින් කරා වගේ. ඊට පස්සේ මේකටත් මම comma එකක් දාගන්නවා. ඊළඟට loan date එක. loan date එකත් වචන දෙකක field name එකක් මම ඒකෙත් අතරමැද හිස් තැනක් තියන තු underscore එකක් type කරගත්තා. මෙතනදී loan date එකක් නිසා මට date time කියන data type එක පාවිච්චි කරන්න වෙනවා. මම date time කියන එක වචනයක් විදිහට තමයි type කරන්නේ. slash marks එහෙම type කරන්න එපා. ඔයාලා කලින් table design view එකේදී දැක්ක විදිහට date time කියන එක වචනයක් විදිහට පාවිච්චි කරන්න. ඊළඟට return date. return date එකත් මම date time විදිහට right. දැන් අපි fields ටික assign කරලා ඉවරයි. නමුත් අපි අපේ table එකට කිව්වේ නැහැ SQL view එකේදී අපි foreign key එකක් assign කරද්දී type කරන්න ඕන දේවල් ටික කිව්වේ නැහැ. ඒ නිසා මම යනවා දැන් foreign key එක මේ book id කියලා මම අනිත් table එකෙන් ගෙනාපු key එක foreign key එකක් විදිහට assign කරන්න. මම ඔයාලට theory එකේදී කිව්වා constraint කියලා keyword එකක් පාවිච්චි කරනවා. මේ අපි හදන foreign key එකට role එකක් assign කරනවා constraint කියලා. එතකොට constraint කියන්නේ I'm applying a rule. මම මේකට rule එකක් දානවා කියලා කියන එක. එහෙනම් constraint කියන මම මේකට rule එකක් දානවා කියලා access එකට කියන එක. ඊට පස්සේ මම මේ rule එකට නමක් දෙනවා. ඒ නම මට එක්ක ABC ඒ විදිහට ambiguous නමක් දෙන්න පුළුවන්. ඒ වුණාට ගැලපෙන්නේ නැති නමක් වුණත් දෙන්න පුළුවන්. මම මේකට ගැලපෙන නමක් පාවිච්චි කරනවා. මම loan id කියන එක නැත්නම් loan book කියන එකට පාවිච්චි කරන නිසා මම පොඩ්ඩක් තේරුමක් තියෙන නමක් විදිහට දෙනවා constraint එක. ඒ කියන්නේ මේ rule එකේ නම. මම දැන් rule එක හදනවා කියලා access එකට කිව්වා rule එකට නමක් දුන්නා. ඊළඟට මම මෙයාට කියනවා there is a foreign key. ඒ කියන්නේ මම foreign key කියලා නිකන් type කරනවා. foreign key
foreign key එක තමයි කියලා මම වරහණක් ඇතුලේ මේ table එකේ තියෙන foreign key එක මොකද්ද? book id කියන field එක තමයි foreign key එක. එහෙනම් ඒක වරහණක් ඇතුලේ type කරා. ඊළඟට කියනවා ඒ book id එක reference ගන්න ඕනේ කොයි table එකෙන්ද? references. ඒ කියන්නේ මේ table එකේ තියෙන foreign key එක it refers to the book tables, books tables. මම books කියලා table එකක් හැදුවේ. ඒ නිසා මම books කියලා type කරනවා. books tables book id කියන field එක. එච්චරයි. මේ පේලියට කොමා එකක් දාන්නේ නැහැ. මම මෙතන return date කියලා අන්තිමට type කරපු field එකටත් කොමා එකක් දැම්මා. නමුත් මෙතන foreign key එක හදපු constraint line එකට මම කොමා එකක් දාන්නේ. මේක තමයි මගේ අවසාන line එක මේ table එකට affect වෙන. එහෙනම් එතනින් මගේ වැඩේ ඉවරයි. මම ඊළඟ පේලියට ගිහිල්ලා වරහණ close කරා. අර open කරපු වරහණ close කරා. ඊට පස්සේ semicolon එකක් තිබ්බා. semicolon එකක් කියලා කියන්නේ dot එකයි comma එකයි තියෙන්නේ. අන්න ඒකට තමයි semicolon කියලා කියන්නේ. ඔයාලට පැහැදිලි නැත්නම් මේ presentation එකේ ඔයාලගේ theory note එකේ මම presentation එක විස්තර කරද්දී ඒකේ syntax එක මේ වීඩියෝ එක rewind කරලා බලන්න. එහෙනම් මම ආපහු යනවා file save as නැත්නම් ඔයාලගේ නම් save object as මෙතන නිකම්ම තියෙන්න පුළුවන්. මම save object as කියලා save as කියලා දෙනවා. මේක loan table කියලා query එක මම save කරගන්නවා. මේ query එක save කරගන්න. ඊට පස්සේ මම මේ table එක run කරනවා මෙතනින්. මෙතනින් run කරපුවම මෙතෙන්ට table එක create වෙනවා. එහෙනම් මේ විදිහට තමයි foreign key එකක් තියෙන table එකක් අපි හදන්නේ. මම තුන්වෙනි table එක හදන එක ඔයාලට practice එකක් විදිහට ඉතුරු කරනවා. මම ඊළඟ වීඩියෝ එකේ දෙනකොට මම තුන්වෙනි table එකත් හදාගෙන එන්නේ. ඔයාලා උත්සාහ කරන්න තුන්වෙනි table එක හදන්න. තුන්වෙනි table එක හදපු එක ඔයාලට කරගන්න බැරි වුණොත් මම මගේ ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මේ code එක පෙන්වන්නම්. නමුත් මතක තියාගන්න file ගිහිල්ලා save object as කියලා මේ query එක save කරන කොටස ඔයාලා දැන් මේ වෙද්දි නැවත නැවත බලලා හරි මතක තියාගන්න ඕනේ. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. Thank you.